මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ මගේ husband ගේ date එකක් ගිය වීඩියෝ එක. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා කියනවා. කොහෙද යන්නේ කියලා බලමු. ඇත්තටම ඉන්න හරිම ආදරණීය දවසක්. කාලෙකට පස්සේ තමයි මේ වගේ අපි දෙන්නා එක්ක එළියට ගියේ. එළියට යන්නේ නැත්තේ නැහැ. අපි එළියට යනවා මේ වගේ දෙන්නා එක්ක ගියේ ගොඩ කාලෙකට පස්සේ. ඉස්සර අපි ආදරය කරන කාලේ නම් ඕනතරම් මෙහෙම දවස් අපේ ජීවිතේට තියෙනවා නේද? ඉතින් ඒ කාලේ වගේ නෙවෙයි. ඇත්තටම මැරි කරාට පස්සේ කාලය හරි ඉක්මනට ඒ කියන්නේ අපි ගොඩාක් බිසි වෙනවා. ඉතින් එතකොට ජීවිතේ අපිට මේ වගේ කාලය ගත කරන්න හම්බෙන කාලය ගොඩාක් අඩුයි. ඒත් ඉතින් පුළුවන් විදියට මේ වගේ එළියට යන්න ඩේට් එකක් යන්න ඉතින් ඒ වගේ ඇත්තටම කරන්න පුළුවන් නම් ඇත්තටම මේක ගොඩාක් වටිනවා. මොකද කාර්යබහුල ජීවිතෙත් එක්ක ගෙවන අපේ ජීවිත මේ වගේ වෙලාවක් වෙන් කරන්න තියෙනවා නම් ඇත්තටම ගොඩාක් වටිනවා ඒක. ඉතින් ඔයාලා කියන්න ඔයාලගේ ජීවිතේත් මෙහෙම දවස් තියෙනවද? මෙහෙම ඔයාලත් යනවද? මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ වීඩියෝ හොඳයිද? ඔයාලා ඒවට කැමතිද? මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මගේ වැරදි අඩුපාඩු හදාගෙන යන පුංචි ගමනක් මේක. මාත් එක්ක ලොකු පිරිසක් නෑ. පොඩි පිරිසක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම මං හරිම ආදරෙයි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් මම ආසාවෙන් කරන දෙයක් මේ දේ. මගේ පවුලේ මම කරන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මම හිතනවා ඔයාලත් මාත් එක්ක මේ channel එකේ ආදරෙන් එකතු වෙයි කියලා. ඉතින් my husband ගියේ One Fence එකේ wife film එක බලන්න තමයි. අපි දෙන්න husband මගෙන් ඇහුවා අපි හෙට යමුද කියලා. ඉතින් මං හා කිව්වා. ඉතින් මම නම් කියන්නේ ජීවිතේ අර ලැබෙන වෙලාවට ලැබෙන මේ මොහොත සතුටින් ඉඳලා යන්න ජීවිතේ. මොකද සමහර දවස් ආයෙ අපිට නොඑන්න පුළුවන්. මේ ජීවිතේ හරිම ටික කාලයයි අපි ඉන්නේ. ඉතින් ඒ කාලේ ලස්සනට කාත් එක්කත් හොඳින් hina වෙලා ජීවත් වෙලා යන්න ඕනේ. මම නම් විශ්වාස කරන්නේ මම නම් හිතන්නේ මේ විදිය. ඇත්තටම මේ ෆිල්ම් එකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ඔයාලට අරගෙන එනවා. ඔයාලා බලන්න එක කොහොමද කියලා. මම ෆිල්ම් එක ගැන කියන්නේ නැහැ. මොකද ඒක ඔයාලා ඇවිල්ලා බලන්න ඕන ෆිල්ම් එකක්. ඇත්තටම husband and wife ඇවිල්ලා බලනවා නම් ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. මම ඉල්ලනවා ඔයාලගෙන් ඇවිල්ලා බලන්න කියලා. ඇත්තටම මේ ෆිල්ම් එකේ කියන්නේ අද සමාජයේ වෙන දේවල් ගැන කතාවක් තමයි යන්නේ. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා ඔයාලා බලන්න. බීලා තැන් වල වැටි ගෑනු එක්ක ලැගලග ගෙදර ගෑනගෙන කිසි සිහියක් නැහැ. ගෙදර ගෑනු වෙන මිනිහෙක් එක්ක ගියත් මිනිහ හදන්නේ නැහැ. අර පමණසු ආල්පන් මිනිස්සු ඉන්නවනේ. ඉන්න. ඇයි බබා මොකක් කරේ අවුලක්ද? අයියෝ අවුලෙන් වගේ ඉන්නේ. ඔයා දන්නවනේ මං ඔයාලට ගොඩක් ආදරේ කියලා. මගේ ළඟට එන්න. ඔක්කොම හරි. චඹුඩා කමසර කියන්නේ තියා. නිකේ මගේ රත්තරනේ මං ඉතින් හරිම ආදරණීය ලස්සන ෆිල්ම් එකක් ඒක. හැමෝටම බලන්න කියලා ඉල්ලනවා. husband and wife ඇවිල්ලා බලන්න ගොඩාක්ම බලන්න ඕන ෆිල්ම් එකක් කියලා මං හිතනවා. ඉතින් එදා දවසේ මම කරන්න කිව්වොත් පෞල් ජීවිතේ නෑ ගියේ නෑ. ඇත්තටම ලේසියක් නෙවෙයි.